හරි අපි දැන් ප්ලේට් එකට දාගත්ත අපේ රයිස් එක. අපි දැන් මේ හොදි එකත් දාලා බලමු. හරි යාළුවනේ අපි මේ අරගෙන තියෙන්නේ half portion එකක්. හැබැයි මේක half වුණාට full එකක් විදියට හොඳට මේ රයිස් දීලා තියෙනවා. එතකොට chicken හැමතැනම වගේ ඇඩ් වෙලා තියෙනවා. ඒගොල්ලෝ chili paste දීලා තියෙනවා. chops එකක් දීලා තියෙනවා. වෙනම gravy එකකුත් දීලා තියෙනවා. අපි මේකේ දැන් රස බලමු කොහොමද කියලා. මං ඉස්සෙල්ලා chili paste මුකුත් නැතුව නිකන් රයිස් කටක් කාලා උඹලන්ට කියන්නම් කොහොමද මේකේ ටේස්ට් එක කියලා. හැබැයි රයිස් එක නම් රසයි. හොඳට චිකන් හැපෙනවා. එතකොට කැරට් එහෙම තියෙනවා. හොඳට මේගොල්ලෝ එළවලු ඇඩ් කරලා තියෙනවා. අපි දැන් බලමු chili paste ටිකක් ඇඩ් කරලා. chili paste එක වැඩියෙන් දාගන්න. හරි අපි දැන් චොප්සි chili paste උයි gravy ටිකකුත් ඇඩ් කරලා අපි බලමු දැන් overall taste එක කොහොමද කියලා. බලමු overall taste එක. ග්‍රේවි නම් ඕනේ නෑ. බත් එක නම් හොඳ වෙට් ගතියට වගේ තියෙනවා. ගොඩක් ඩ්‍රයි වෙලා නෑ. අපි කටක් කාලා බලමු. හැබැයි රසයි යාළුවනේ මේ ග්‍රේවි chili paste උයි chopsy ඒ හැමදේම ඇඩ් වෙලා අපි කනකොට වෙනම මේගොල්ලන්ටම යුනික් රසක් තමයි තියෙන්නේ. හොඳට chicken ඇඩ් කරලා තියෙනවා, එළවලු ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ගානට පාඩු නෑ කියලා. අපි මේ ගත්තේ මේ half portion එකක්. ඒක අපිට වුණා 600ක්. යාළුවනේ අපි එහෙනම් මේක කාලා අපි බලමු කොහොමද අන්තිමටම තියෙන්නේ කියලා. හරි යාළුවනේ දැන් නම් අපි ගොඩක් කාලා තියෙන්නේ. ගානට නම් සාධාරණයි. ඉතින් අපි ඇත්තම රිවිව් එකක් තමයි කරන්නේ. උඹලන්ට කියන්නත් එපා අපි මේක සාධාරණද නැද්ද කියලා. චිකන් තියෙනවා. හැබැයි හොඳට චිකන් තියෙනවා. බොරු කියන්න ඕනේ නෑ. මේ එග් එහෙම ඇඩ් කරලා තියෙනවා. කෑල්ලකුත් මම කාලා කියන්නම් කොහොමද කියලා. චිකන් එකත් යාලා රෝස් චිකන් තමයි දාලා තියෙන්නේ.
හරි යාළුවනේ ඔයාලා තාමත් දන්නේ නෑ නේද අපි මේ කෑම කොහෙන්ද ගත්තේ කියලා. අපි මේ කෑම එක ගත්තේ අපි හන්දියේ කඩේ. ඉතින් තවත් ලස්සනම ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.